සුබ දවසක් ඔයාලා හැමෝටම. කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා සැපෙන් සනීපෙන් ඉන්නව නේද? ඔන්න අද නම් මං අරන් ආවේ මං ආසම වීඩියෝ එකක්. පහුගිය ජුනි 2 වෙනිදා අපේ 10 වෙනි වෙඩින් ඇනිවර්සරිය තිබ්බා. ඉතින් අපි දෙන්න ගොඩාක් කල් ඉඳන් ආසාවෙන් හිටපු දෙයක් තමයි 10 වෙනි ඇනිවර්සරියට ෆොටෝ ෂූට් එකක් කරමු කියලා. හැබැයි ඉතින් මේ කරපු විදිහට නම් නෙමෙයි ඒක කරන්න අපි ප්ලෑන් කරේ සහ අපි ආස වුණේ. අපි ඒ කියන්නේ මගේ ගම නුවර. ඉතින් අපි දෙන්න හරිම ආසයි නුවර ටවුන් එකට. ඉතින් අපි වෙඩින් ෂූට් එකක් ගත්තේ ගෝල්ෆ් එකේ දිගනේ. ඉතින් අපිට හරි ආසාවක් තිබ්බා නුවර වෙවරවුමේ ෆොටෝස් ගන්න. ලස්සන දැඳලා ෆොටෝ ගන්න. එතකොට හැබැයි ඒ කාලෙත් ලොකු ඒ කියන්නේ මනමාලියෙක් විදිහට අඳිනවා කියලා ලොකුවට එකක් තිබ්බේ නෑ. ලස්සන නෙළුම් මල් පොකුරක් අරගෙන මාලිගාවත් ඈතින් පෙනෙද්දී ෆොටෝස් ගන්න පුදුම ආසාවක් තිබ්බා. ඉතින් ඒ වුණාට මේ පොඩ්ඩක් ඉතින් මේ දවස්වල පෙට්‍රල් ප්‍රශ්න ඕ එහෙම එක ඉතින් අනේක ඒ ගොඩක් ඊටත් වඩා ගොඩක්ම වැස්ස බලපෑවා. මේ ෂූට් එකත් මේ කරන්න හිටියේ කලින් සතියේ වැස්සත් එක්ක එහෙම වෙලා තමයි මේ අපි මේ ෂූට් එක කරේ මැයි 24 එදා කරේ. ඒත් කලින් දවසෙත් වැස්ස තිබ්බා. හරි බයෙන් තමයි කරේ. උදේ චුට්ටක් වැස්සා. එහෙම හැබැයි අපි ෂූට් කරන ටයිම් එකේ නම් වැස්සෙන් පොඩිවත් කරදරයක් අපිට උන්නේ නැහැ. ඉතින් අපි අර ආසාව මේ තිබ්බේ ගොඩක් වැවරවුම ගන්න. හැබැයි ඉතින් ඒක බැරි වුණත් කරන්න ඕනේ නැහැ කියලා අපි කතා වෙලා බජට් එක පොඩ්ඩක් වැඩි වෙයිද දන්නේ කිය කතා වෙලා හිතලා ආය මේ ඇත්තටම අපි ගොඩක්ම මේකට මේ කරමු කියන තැනට ආවේ මේ අපේ මේ ලොකු බබාගේ ටීචර් කෙනෙක්ගේ ෆොටෝ ෂූට් එකක පින්තූර වගේක් දැක්ක අපි. ඉතින් අපි ඒ ටික දැක්කම ඒකේ තිබ්බා ෆොටෝග්‍රැෆර්ගේ නම්බර් එක. ඊට පස්සේ යාට කෝල් කරලා ඇහුවම විස්තර. ඉතින් අපි අත් එක්ක කතා කරා. ඊට පස්සේ අපිට හරි ආසයි තුනා. නෑ අපි කරමු කමක් නෑ. ඒක අපේ ආසාවක්නේ. මුලින් ඊට පස්සේ අපි දෙන කතාව ඉතින් කට්ටිය එක එක කියන්න පුළුවන්. බොරුවට නිකන් නාස්ති කරනවා එහෙම. ඒ වගේ දැන් ඔය වයසටත් ඔහොම අඳින්න ඕනේද ඔහොම ඉතින් ඕකත් හිතුවා. ඊට පස්සේ අපි එහෙම හිතයිද කියලාත් කතා වෙලා අපි තියෙන කර නෑ. ඉතින් ඒක අපි දෙන්නගේ ආසාව. ඇත්තටම මම මනමාලියෙක්ට අඳිද්දි මගේ හැමදේම කරේ මගේ අම්මයි තාත්තයි. මහත්තයාටත් එහෙමයි. එයා සුළු කොටසක් දරද්දී සාමාන්‍ය ලොකු වියදමක් ඒගොල්ලෝගේ දෙමව්පියොත් දැරුවා. ඉතින් ඒ කාලේ ලොකු බරක් ඇත්තටම අපි දෙන්නටම එහෙම දැනුන්නේ ඒ වෙඩින් එක තියෙන. ඉතින් මේක කරද්දී ඇත්තටම මාර ආසාවෙන් කරේ. අපි දෙන්න ඇඳුම් බලන්න ගියා. ඊට පස්සේ ඇත්තටම හැමදේම මල් බොකේ නම් හැමදේම අපි හදාගත්තේ. සාරිය අරගත්තා. ලොකු දෙයක් නෙමෙයි පොඩි සිම්පල් සාරි එකක්. ගොඩක් අර ජුවලරි සෙට් එකෙන් තමයි මේ ලුක් එක ආවේ. හැමදේම සිම්පල්ව තමයි කරගත්තේ. හරිම වියදම ගොඩක්ම අඩුයි. ඊට පස්සේ ඒ වගේම තමයි බබාලා දෙන්නගෙන් හරිම මේ ඒ ගවුන් දෙකක් දැක්ක ගමන් ආස හිතුණා. හරිම මේ බජට් විදිහට තමයි හම්බුනේ. එහෙම ඉතින් හරි ආසාවෙන් කරා. ලොකු වියදමක් ගියේ නෑ අපිට මේ වැඩේට. අපි දෙන්න ඉතින් අපි හිතුවා අපි දෙන්න එයා හම්බ කරනවා මමත් මැනේජ් කරලා අපි දෙන්න ඉතින් පවුලක් ගොඩ නගාගෙන ඉතින් වියදම් දරාගෙන යද්දී අපි ඒ බබාලාගේ හැමදේම අපි කරනවා. ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ පැත්ත ඒ කරන්න පුළුවන් හැම දේ උඩින්ම කරනවා. සමහර තැන්වලදී අපිට දැන් අපි ඕවත් යනවාද කියලා අපි දෙන්නත් කතා වෙනවා. එහෙම. ඉතින් එහෙම කරන අපි දෙන්නයි අපි දෙන්නගේ ආසාවක් ඉෂ්ට කරගන්න නැතුව ඉන්නේ කියලා අපි දෙන්න කතා වුණා. කමක් නෑ ඒක අපේ ආසාව. ඉතින් ගොඩක් අය වාහන එහෙම ගන්නවා. ටිකක් බයිසිකල් එහෙම සාමාන්‍ය වෙලාවට මිල වැඩි. ඉතින් අපි අනිත් බලන මිනිස්සුන් හිතනවා අයියෝ ඔච්චර දෙයක් ගත්තේ වෙන හොඳ කාර් එකක් ගන්න තිබ්බන් කියලා. හැබැයි ඒක යාගේ ආසාවනේ. අනේ ඒ වගේ තමයි ඉතින් මේකත් අපි දෙන්නගේ ආසාවක් ඉන්න අපි දෙන්න කරමු කියලා තියෙන එක. ඇත්තටම මේ ෂූට් එක කරනකම් කවුරුත්ම දන්නේ නැහැ අපි මෙහෙම ඇඳලා කියන අම්මලවත් කවුරුත් දන්නේ නැහැ.
මේ විදිහට මනමාලියෙක් විදිහට අඳිනවා කියලා දැන් ඇත්තටම මගේ නෑදෑයෝ ටික එහෙම දැක්කලා ෆොටෝස් දැක්කම එහෙම ෂා ලස්සනයි හරිම ලස්සනයි එදාට වැඩිය ඔයා ලස්සනයි එහෙම කිව්වා. ඉතින් ඒක මාරම සතුටක් හිතට ඒ වෙලාවේ දැන්නේ. ඇත්තටම හිතුණ නොකර ඉන්න හිටියානම් කියලා ඒ කියන්නේ අපරාධ නේද කියලා හිතුණා ඒ වෙලාවේ. ඉතින් හැබැයි වෙඩින් එක වගේම තමයි වෙනසක් නෑ මේ මන් ඩ්‍රෙස් කරන්න ගියත් ගොඩක් පාන්දර. මොකද අපිට ෂූට් එක 6 වෙද්දි එන්න කියලා තිබ්බා. ඉතින් 6 වෙද්දි එන්න කොහොමද ඉතින් ඩ්‍රෙස් කරන්නේ මනමාලියෙක් විදිහට වුණාම මම දෙකට ගියා අඳින්න. මම දෙකට අඳින්න ගියා. ඊට පස්සේ මහත්තයා 5ට විතර බබාලවත් එක්කන් ඇවිල්ලා යාව දාලා එයත් ගිහින් ඇත්තටම ඉතින් අපි වෙඩින් එක දැස්සේ මහත්තයා එහෙම සැලුන් එකකටවත් ගියේ නෑ. ඒ කාලේ එහෙම ඒ කියන්නේ අපි නුවරනේ ගත්තේ මහත්තයා කොළඹනේ. ඉතින් එතකොට අර ඒ වගේ එයා එහෙම හරි ආසාවෙන් ඇඳා එයාටත් ඒක මාර ආසි හිතුන දෙයක්. එයාත් ඇඳලා කිව්වා එයාටත් ඒ කියන්නේ අර ඉස්සර අපි කෙට්ටෝයි ඉතින් චූටි දැන් අපි ඇත්තටම ෆොටෝ එක දැක්කම පිරිලා හරි ලස්සනයි. එහෙම බබාලා දෙන්නගේ අපි 4 දෙනාගේ මේක දැක්කම පුදුම සතුටක් තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම මම කියන්නේ මම ගොඩක් ආසාවෙන් කරපු වීඩියෝ එකක් කිව්වේ එකයි. ඇත්තටම මතක් කරන්න ඕනේ ගොඩක් ඉන්නවා. මම මතක් කරන්නම් එයාලා ඉස්සරහට. මාව මෙහෙම ඉතින් ලස්සනට ඇඳුවා. ඇඳලා බබාලා දෙන්නවත් එහෙමයි. චූටි එක්කන එහෙම හරි මාසයි. හරි ලස්සන හිටිය ෆොටෝස් වලටත් ඒගොල්ලෝ. ඉතින් බලන්න ඉස්සරහට අපි ෆොටෝස් ගත්තේ මානෙල්වත්ත පන්සලේ. ඇත්තටම අර වැස්සත් එක්ක හරි බයෙන් හිටියේ යට වෙයිද එහෙම කියලා. හැබැයි බුදුසලින් මුකුත් කරදරයක් වුණේ නැහැ අපිට. අපි ෆොටෝස් ගත්තා. මම මෙතනදී මතක් කරන්නම් ගොඩාක් ආදරෙන් මාව මෙහෙම ලස්සන ඩ්‍රෙස් කරේ වරුණි අක්කා. වරුණි අක්කයි සැලුන් එකට තමයි මම මෙහෙට ආවට පස්සේ හැමදාම ගියේ. එතකොට ඔය ඉන්නේ වරුණි අක්කයි ට්වින්ස්. එතකොට එයා සැලුන් එක කරේ සැලුන් ට්වින්ස් කියලා. හැබැයි පස්සේ මේ අක්කා බබාලා හම්බෙලා එහෙම ටිකක් මගේ ඇරුණාට පස්සේ වරුණි අක්කා තනියම කරා වරුණි සැලුන්. ඉතින් දැන් මාවද මේ හැඩගන්වන්නේ දෙන්නම එකතු වෙලා. ඉතින් ඒ හින්දා තමයි මම ඒක මතක් කරේ. දෙන්නටම ගොඩාක් ස්තුතියි. මම ලස්සන ඇඳුවා මගේ බබාලා දෙන්නම. හරිම සාධාරණ මුදලකට අපි දෙන්නම ලස්සන ඇඳුවා. thank you so much ඔය දෙන්නටම. ඒ වගේම තමයි මගේ මහත්තයා ඩ්‍රෙස් කරේ නාලක අයියා නාලක සැලුන්. එයා ඒ කියන්නේ අපේ මිහෙලි බබාගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක්. ඒ කියන්නේ මහත්තයාගේ යාළුවෙක්. ඉතින් අයියටත් thank you. මහත්තයා ලස්සනට අඳලා තිබ්බා. එයා ලස්සනට කොණ්ඩේ හදලා එහෙම. ඉතින් එයාලා දෙගොල්ලන්ටම ගොඩාක්ම ස්තුතියි අපි ලස්සනට ඇඳුවට. අපි බලමු එහෙනම් අපේ ෂූට් එක කොහොමද වෙන්නේ කියලා. අපි ඉතින් මුලින්ම කතා වුණේ ෆොටෝස් ගන්න විතරයි. හැබැයි ඉතින් ටික දවසක් අපි ලෑස්ති වෙලා වෙන ගමන් යනකොට මහත්තයා කිව්වා අපි චූටි වීඩියෝ එකකුත් කරමු. සින්දුවක් අරගෙන පොඩි වීඩියෝ එකක් හදාගමු එකපාරින්. ඉතින් අපි මෙහෙම ඩ්‍රෙස් කරන එකේ හින්දා කියලා. ඊට පස්සේ ඒකත් මේ අපි මම මතක් කරන්න මේ ෆොටෝග්‍රැෆර් කරේ අමිල එල්ලාවල. අමිල අයියා තමයි ෆොටෝග්‍රැෆි කරේ. ඊට පස්සේ එයාගේම කසින් කෙනෙක් තමයි වීඩියෝ එක කරේ. අයියා තමයි කතා කරේ. එයා මදුෂාන් මල්ලි. ඉතින් එයා තමයි වීඩියෝ එක කරේ. ඉතින් ඒ දෙන්නම ලස්සන එයාලා ඒ වැඩේ කරලා තිබ්බා. thank you so much ඔය දෙන්නටත්. බලන්නකො මෙතන මේ වීඩියෝ කරද්දි අපේ පොඩි එක්කෙනාට වෙන දේ බලන්නකො ඔයගොල්ලෝ. අයියෝ එයා ඉතින් හිතාගන්න එතන පොඩක් යාලා සෙරපුත් එක්ක පොඩක් යාලා ඉස්සුවා. ඇඬුවා හැබැයි වෙලාවේ ගොඩක් එයා ඇඬුවා. එයා බය වුණා.
මේ පස්සේ මහත්තයා වඩාගෙන මහත්තයා ගැදුමෙත් මේකප් ටිකක් ගාලා අපි හිතුවේ එතනින් එහාට ෂූට් කරන්න බැරි වේද කියලා. ඔය පටන් ගත්ත ගමන් වගේ චුට්ටයි කරේ. බය වුණත් එක්ක අපි ඉවරයි තමා කියලා. මේ හැබැයි ඉතින් ටිකක් වෙලා ගියාම එයා ෂේප් වුණා. ලස්සනට හිටියා. ඉස්සරහා ඒ ෆොටෝස් වලත් එයා ලස්සනට ඉන්නවා. ඉතින් ඔහොම තමයි අකර තැබ්බත් වුණා පොඩි කොහොම හරි අපි ලස්සනට වැඩේ කරා. මේ වීඩියෝස් නම් අපි දැක්කෙත් අපිට වීඩියෝ එක දුන්නට පස්සේ තමයි මේවා දැක්කේ අපි. ඒ කියන්නේ අපි දෙන්නගේ ෆොටෝස් සමිලයිය ගන්න අතර අර මල්ලි මේ දෙන්නගේ වීඩියෝ අරන් තිබ්බා ගොඩක්. ඇත්තට මේ දෙන්නගේ වීඩියෝ කැලි ගොඩක් තියෙනවා ඒ සින්දුවේ. ඒක ඔයගොල්ලෝ දකින්න ඇති. අපි ඒක දෙවෙනිදාම මේ ෂෙඩියුල් කරලාම තිබ්බේ. අපි කලින් ඉඳන්ම දෙවෙනිදා ඒක ප්ලේ වෙන්න. ඒකම මට තව මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම කෙනෙක් ඉන්නවා. ඒ තමයි අදත් එදා වගේම අවුරුදු 10කට කලින් අපේ වෙඩින් කාර් එක අරන් ගිය අපේ මහත්තයාගේ හොඳම යාළුවෙක් චතුරංග. ඉතින් චතුරංග ගොඩාක් ආදරෙන් මතක් කරනවා අපේ හැම දෙයකම මේ අවුරුදු 10 පුරාම දුක සැප දෙකම අපිත් එක්ක බෙදාගත්තා. අපිට ගොඩාක් උදව් කරා. දැනුත් කරනවා. ඉස්සරහටත් ඔය අපිත් එක්ක ඉඳී කියලාත් අපි හිතනවා. ඉතින් ඇත්තටම අපි දෙන්නගේම සහෝදරයෙක් වගේ එයා මතක් කරන්න ඕනේ. මෙයා කෝල් එකක් දාලා මොකද එයා සරමක් නේ අඳින්නේ. ඉතින් එයා කිව්වා මේ ඔයාට බැයිද ආයිත් මගේ ඩ්‍රයිවර් වෙන්න කියලා ඇහුවා. එතකොට එයා hina වෙලා හරි මං එන්නම් කිව්වා. ඒ වචනේ මාරම ඉතින් අපි දෙන්නට මාර සතුටුයි. එහෙම තමයි එයා ඕනේ දෙයකට අපි දෙන්නෙක් ඉන්නවා හැමදාම. ඉතින් හරි මාදරේ අපි දෙන්නත් ඔයාගේ ඕනෙම දෙයකට ඉන්නවා. ඉතින් එයා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒකම අපිට අපේ ගොඩාක්ම හිතවත් තව මල්ලි කෙනෙක් ඉන්නවා. චමෝද් ඔයාවත් මං ආදරෙන් මතක් කරනවා. ඔයා මේ වෙද්දි ලංකාවේ නෑ. ඔයා හිටියනම් ඔයාත් අපිට අනිවාර්යෙන් සපෝට් එක දෙනවා කියලා අපි දන්නවා. ඔයා අපි කවදාවත් අමතක කරලා නැහැ. අපිත් එහෙමයි. ඔය දෙන්න තමයි අපේ මේ ජීවන ගමනේ මේ අවුරුදු 10 ඇතුලේ යාළුවෝ විදිහට අපිට ගොඩක්ම හැම දෙයකටම උදව් කරගෙන අර නොදන්න දේකුත් අපි දෙන්න කියන ඔය දෙන්න. ඉතින් එහෙම ගොඩාක්ම උදව් කරපු දැන් අපිට තව යාළුවෝ ඉන්නවා අපේ උදව් කරන අය. මං කියන්නේ මේ දෙන්න අපිට හරිම විශේෂයි. ඒ හින්දා දෙන්න ආදරෙන් මතක් කරනවා චතුරංග ඔයාව. thank you so much. ඊට පස්සේ මේ දවසේ මේ අපි කතා කරා අපිට මොකද මේ පොඩි දෙන්නත් එක්ක ෂූට් කරද්දී ඉතින් සපෝට් එකක් ඕනේ කාගෙන් හරි. මොකද මටත් අර ඇඳුනුත් එක්ක හරි අමාරුයිනේ මේ දෙන්න මේ වෙලාවට බලන්න ෆොටෝස් ගන්න අතර කොහොමත් බෑ. හින්දා මේ අපිට ඒකට උදව් කරා අපේ මහත්තයාගේ අයියාගේ නෝනා ඉන්නෝනේ කියන්නේ අපේ නෑනා. ඉතින් එයා මේ වෙලාවේ මේ දවස්වල අපි කියන්නේ එයා ටිකක් ඈත ඉන්නේ. ඒ නැත්තම් අනිවාර්යයෙන් එයා තමයි ඒකට සපෝට් එක දෙන්නේ අපිට. ඉතින් එයාගෙන් වඩා අපිට මතකුන් ටක් ගාලා එයාගේ අක්කව මංජු අක්කේ ඔයා. ඉතින් ඔයා එයාට එයත් එහෙමයි මහත්තයා ටක් ගාලා කතා කරලා අක්කේ ඔයා මෙහෙම දෙයක් තියෙනවා පොඩ්ඩක් පුළුවන් ද සපෝට් එකක් දෙන්න කිව්ව ගමන් ඇත්තටම එයා එදා වැඩ කරන දවසක් එයා යන්නේ නැතුව වැඩට යන්නේ නැතුව තමයි අපි වෙනුවෙන් ආවේ. ඒක කිව්වෙත් අපි දැනගත්තෙත් ආවා. මොකද ඉරිදා දවසක් කරපු හින්දා අපි හිතුවේ ඉතින් අර ෆ්‍රී දවසක් නේ එහෙම කියලා. මේ ඉතින් thank you so much මංජු අක්කේ ඔයාට දිල් ඔයාටත් ඔය දෙන්න ආවේදා. ඒකෙන් ගොඩාක්ම ලොකු පහසුවක් වුණා අපිට. ඉතින් ඒ මම කිව්වා ඒ තමයි මූලිකව අපිට ලොකු සපෝට් එකක් දුන්නේ මේ වැඩේට. ඉතින් ආදරෙන් ඔයාලා හැමෝම මතක් කරනවා. ඉතින් කොහොමද අපි වීඩියෝ එක කමෙන්ට් එකක් ලයික් එකක් අනිවාර්යෙන් දාන්න. මේකට කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝගේ අදහස්. ඉතින්
thank you අපිව බැලුවට. එහෙනම් අදට අපි ඔයාලගෙන් සමු අරන් යනවා. ආයිත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම් වෙනකන් ගිහින් එන්නම්. bye. ඊළඟ වීඩියෝ එක මග නොහැර බලන්න. මොකද්ද 10 වෙනි ඇනිවර්සරි එකට මට හම්බුණු තෑග්ග කියලා මම එකෙන් ඔයාලට පෙන්නනවා. එහෙනම් යනවා. bye.